ඔන්න අපි පළවෙනි වීඩියෝ එකෙන් ඉගෙන ගත්තෝ ත්‍රිකෝණ මූලධර්ම පාවිච්චි කරලා ත්‍රිකෝණාශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඔන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් පෙන්නලා දීලා තියෙනවා. එකක් 50ක්, එකක් 90ක් සහ එකක් x ලෙස සටහන් කරලා තියෙනවා. දැන් අභ්‍යන්තර කෝණ වල IK ගැන අපි ඉගෙන ගත්තනේ 180යි කියලා. හරි. මෙන්න මේ විදිහට ලියන්න. කෝණ තුනේ එකතුව මේ විදිහට සම්බන්ධ කරන්න 50 එකතු කිරීම 90 එකතු කිරීම x 3 දෙනයි. හරිද? අභ්‍යන්තර කෝණ ප්‍රමේයට දානවා නම් පිළිවෙලට අභ්‍යන්තර කෝණ තුන හොඳට හොයාගන්න. ඒ තුන් දෙනාගේ එකතුව දාන්න මේ විදිහට 180ට සමානයි. ඔන්න මේ දෙන්න එකතු කරන්න දන්න දෙන්න 140යි. එකතු කිරීම x සමාන ලකුණ කෙලින් සමාන ලකුණ සහ 180. ඉතිරි ටික මොකෝත් වෙනස් කරන්න නැතුව ලියන්න. දැන් 140 අඩු කරන්න 180 හරිද? හරි. ඔන්න එහා පැත්තට ගෙනහිල්ලා ඒක අඩු කරනවා කියලා ලියලා x සමානයි. එහෙනම් 180න් 40ක් 140ක් අඩු කළාම උත්තරේ 40 කියලා හම්බ වෙනවා. බලන්න ලස්සනට පිළිවෙලට පහළට ලියන්න සමාන ලකුණෙන් දෙපස පිළිවෙලට පෙළගස්සන්න. දැන් මේකේ ඉන්න තුන් දෙනාම x පද තුනක් නේ කමක් නැහැ. ලියන්නකො මේ විදියට 2x එකතු කිරීම x එකතු කිරීම x සමානයි 180යි අභ්‍යන්තර කෝණ තුනක් නිසා. හරි. එහෙනම් අපි දන්නවා මේ ඉන්නේ ඔක්කොම අඥාත. ඒ කියන්නේ ඔක්කොම ඉන්නේ සජාතීය අයනේ. සජාතීය පද තුනක් තියෙනවා. 2x x කියන්නේ ඔක්කොම 4x 180ට සමානයිලු. ඒ කියන්නේ x ගේ 4 ගුණය නම් 180ට සමාන. එක x කෙනෙක් හොයන්න අපි 180 4ට බෙදා ගන්නවා. හරි. 180 දෙකට බෙදුවාම 90යි කියලා දන්න වෙන 90 දෙකට බෙදුවාම 45යි කියලා දන්නවනේ අපි. හරි. මේකේ ඉන්නවා තව කෝණයක්. කවුද 2x කියලා එක්කෙනෙක්. එහෙනම් 45 දෙකෙන් ගුණ කරලා x ගේ දෙගුණය හොයලා තියන අංශක 90යි කියලා. හරි. කෝණ වෙන වෙනම හොයන්න කිව්වොත් ඒක ඇතුලේ සටහන් කරලා ඉන්න කෝණ වෙන වෙනම පෙළ ගස්සලා ලස්සනට හොයලා තියන්න. පිළිවෙලට ලියන්න. හරිද? හරි. ඔන්න දැන් මේකේ ඉන්නවා 5x x සහ 20 කියන තුන් දෙනා. හරි. ඒක මෙහෙම ලියමු. 5x එකතු කිරීම x එකතු කිරීම 20 සමානයි කීයටද අභ්‍යන්තර කෝණවල IK 180. එහෙනම් මේ දෙන්න එකතු කරගත්තාම 6x එකතු කිරීම මේ 20 විදියටම ලියන්න. හරි. සමානයි 180යි. හරි. දැන් මොකද කරන්නේ 20 යවනවා එහා පැත්තට. ඒ කියන්නේ අඩු වෙන්න එපයි. හරි. එහෙනම් x 6x සමානයි 180න් 20ක් අඩු කරනවා කියලා ලිව්වා. එහෙනම් 6x සමානයි 180න් 20ක් අඩු කළාම කීයද? මෙතනින් එනවා 160. ඔන්න මට හිතෙන විදියට දශම උත්තරයක් ඒ 160 හරියටම 6ට බෙදෙන්නේ නැති නිසා. කමන්නේ. දශම එකක් ආවොත් එක දශම ස්ථානයක් හොයලා ඔයගොල්ලෝ තියන්න. දැන් චුට්ට පුරුදු වෙන්න එපයි. O level ගණන් වල දශම උත්තර එන දේවල් තියෙනවා. ඒවට චුට්ට ලෑස්ති වෙන්න ඕනේ. හරි. එතකොට දැන් ලොකුවට දශම ගණන් එනේව දෙන්න නැහැ. හරි. ඒ වුණාට පුරුදු වෙන්න. එහෙනම් මොකද කරන්නේ 160 දීර්ඝ බෙදීමට කටුවැඩ කොලයක 6ට බෙදනවා කියලා ලියාගෙන මේක 6ට බෙදලා බලන්න මේ විදියට. බෙදාගෙන යමුකෝ බලන්න එහෙනම් මේ විදියට. දැන් ඔන්න මම චුට්ටක් මුල් ටික සුළු කරගෙන ගියා. දැන් 40ක් ආවා මට 40ට 6 ගොඩවල් ගන්න බලන්න ඕන. එතකොට මට 6 වරක් 6 36යි. 6 වරක් 42යි. එහෙනම් ගන්න වෙන්නේ කීයක්ද? 6ක්. එහෙනම් 6 වරක් 6 36යි. 40න් 36ක් අඩු කළාම 4යි. එහෙනම් ඔන්න දැන් සංඛ්‍යා නෑ වෙන. එහෙනම් මොකද කරන්නේ? සංඛ්‍යාව වෙන ඉලක්ක නැත්තම් බිඳුවක් දාලා මෙතනින් දශම තිතක් තිබ්බා. එහෙනම් මොකද කරන්නේ? ආයෙ 40ට 6යිනේ ගන්න වෙන්නේ. දැන් ওই විදියට 26.66 කියලා යනවා. කමක් නැහැ. අපි 26.6යි කියලා උත්තරේ මේ විදියට තියමු. අපි දැන් මෙච්චර වෙලා අභ්‍යන්තර කෝණ IKයට අදාළ ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද කියලානේ කතා කළේ. ඕනේ දැන් බාහිර කෝණ සම්බන්ධ කරපු රූපයක් දුන්නොත් මොකද කරන්නේ? හරි. අපිට කලින් ඉගෙන ගත්ත තියරි කැලේත් ඕන වෙනවා. මේ බලන්නකො ප්‍රතිමුඛ කෝණ තියෙනවා. හරි. A සහ 55 ප්‍රතිමුඛයි. C සහ B ප්‍රතිමුඛයි. ඔන්න අභ්‍යන්තර කෝණ තියෙනවා. එහෙනම් කලින් ඉගෙන ගත්ත තියරි අමතක කරලා ඉදිරියට යන්න බෑ. මොකද චුට්ට අපිට O level ගානටනේ මේ සූදානම් කරවන්නේ. එතකොට අපි කලින් ඉගෙන ගත්ත තියරිත් ගාන තුලේ පාවිච්චි කරන්න. එහෙනම් මුලින්ම මම A ගේ උත්තරය හොයන්න පුළුවන් නිසා A සමානයි 55යි කියලා හේතුව වරහන් ඇතුලේ ලියනවා. දැන් අපි එකපාර නිරීක්ෂණයෙන් ලබා ගන්නා පිළිතුරක් නම් ඒකට අනිවාර්යෙන් හේතුව ලියන්න. අපි ගණනය කිරීමක් කළේ නෑනේ. ඒ හින්දා ඔන්න මම ලිව්වා ප්‍රතිමුඛ කෝණ. චූටි මාර්කයක් දැම්ම ඒ හෙව්වා. එහෙනම් දැන් ඔන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලට යන්නම්කෝ. හරි. මොකද හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලට ගියාම D ගියාගේ හොයන්න පුළුවන් නේද? එහෙනම් අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ IKයට සමාන කරලා මේ විදිහට ලියමු. අංශක 42 55 D කියන තුන් දෙනාගේ එකතුව 180ට සමාන වෙන්න ඕනේ. ඔන්න දන්න දෙන්න එකතු කරනවා. අංශක 97 එකතු කිරීම D සමානයි 180යි. එහෙනම් 97 මෙහෙට අඩු කරනවා. එතකොට ඉතිරි කොටස D ට අයිති වෙන්න ඕන නිසා එහෙනම් 180ෙන් අංශක 97ක් අඩු කරනවා.
එහෙනම් D සමානයි මට හම්බ වෙනවා 10න් 7ක් 3යි ඊළඟට 17න් 9ක් කියලා කියන්නේ 8යි. ඒ කියන්නේ අංශක 83යි. හරි. එතකොට මොකද ලියා ගන්න ඕන? අභ්‍යන්තර කෝණ තුන පැහැදිලිවම හොයාගෙන එයාගේ ഐക്‍යයට සමාන කරන්න. බාහිර කෝණ අභ්‍යන්තර කෝණ මික්ස් කරගෙන මේ ප්‍රමේයන් වලට එහෙම දාන්නේ නැහැ. හරි. මෙන්න තියෙනවා සරල රේඛාවක්. මෙන්න තියෙනවා සරල රේඛාවේ එක පැත්තක්. මෙන්න කෝණ දෙකක් තියෙනවා. එහෙනම් සරල රේඛාවක් මත බද්ධ කෝණ යුගලක් ඉන්නවා. අපි දන්නවා සරල රේඛාවක එක පැත්තක තියෙන 180යිනේ. ඒකනේ අපි අර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන කපලා සරල රේඛාවක එක පැත්තකට කවර් වෙන විදියට ආව නිසා කෝණ තුන එකතු 180යි කියලා ප්‍රැක්ටිකල් එකෙන් ගත්තේ. අන්න ඒ වගේ. දැන් මෙතනත් එක පැත්තක අගේ 180යි. 55 ධන C සමාන 180යි. එහෙනම් 55 අඩු කරලා C කියන කෝණයේ අගේ හොයාගන්න. 10න් 5ක් 5යි. ඊට පස්සේ 18න් එකක් ගියානේ 17න් 5ක් 12යි. එහෙනම් අංශක 125යි කියලා එනවා මට C ගේ අගය. හරි. එතකොට මෙන්න මේ විදියට අපිට මුල් තුන හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් B එක හොයන්න පුළුවන්. ගණනයකින් තොරව හොයා ගන්න පුළුවන්. එහෙනම් කෙලින්ම B කියන්නේ අංශක 125යි. මම කිව්වා නිරීක්ෂණයෙන් ලබා ගන්නා පිළිතුරක් නම් හේතුව ලියන්න. එහෙනම් ලියන්න ප්‍රතිමුඛ කෝණ. ඔන්න අනිවාර්යයෙන්ම කම්මැලි නොවි මේවට හේතු ලියන්න ඕනේ. හරි. ඔන්න තව ගානක් අරගෙන තියෙනවා බාහිර කෝණ අභ්‍යන්තර කෝණ සම්බන්ධ කරගෙන. හරි. මුලින්ම මට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දිහා දැක්ක ගමන් ඒ හොයමු. ඊට පස්සේ කල්පනා කරන ඒවා හින්සියුර කල්පනා කරමු. හරි. 30 එකතු කිරීම 88 එකතු කිරීම A. ඔන්න ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180ට සමානයි. මේ තියෙන ඇතුළත කෝණ තුන. හරිනේ. එහෙනම් ඔන්න මේ දෙන්න එකතු කරගන්න. එතනින් මට කියා දෙන්නේ 8.8යි එතනින් 11යි 118යි එකතු කිරීමේ සමානයි 180යි. හරි. එහෙනම් ඒ හොයන්න මොකද කරන්න ඕනේ? 180න් 118 අඩු වෙන්න ඕනේ. හරි. ඊළඟට ඔන්න අඩු කරලා ඒගේ අගය ලියනවා මම 10න් 8ක් 2යි ඊට පස්සේ 17න් 11ක් කියන්නේ 6යි. එහෙනම් අංශක 62යි කියලා එනවා මට ඒගේ එක. මම චූටි මාකයක් දාගත්තා. එහෙනම් එතනින්ම හොයන්න පුළුවන් කෙනා කවුද? B සමානයි අංශක 62යි. එහෙනම් හේතුව දාන්න අනිවාර්යෙන් මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හරි. ඊට පස්සේ අපිට තව කවුද හොයන්න පුළුවන්? දැන් මට බාහිර කෝණ ටිකක් පේන නිසා මම කල්පනා කරනවා මොන ත්‍රිකෝණයේ බාහිර කෝණ තුනද මට හරියටම මේ ගණනය සඳහා යොදා ගන්න පුළුවන් කියලා. එතකොට දැන් පොඩි ත්‍රිකෝණය සහ ලොකු ත්‍රිකෝණය සලකලා බලන්න. ලොකු ත්‍රිකෝණය නිරීක්ෂණයෙන් බලන්නකෝ. මෙතන තියෙන එක බාහිර කෝණයක්, මෙතන එකක් තියෙනවා, මෙතන බාහිර කෝණයක් තියෙයි. හැබැයි අගේ නැහැ. හැබැයි අගේ හොයන්න පුළුවන්. කොහමද? සරල රේඛාවක් මත බද්ධ කෝණ නිසා 180න් උතන අභ්‍යන්තර කෝණය 82 ගේ අඩු කරගත්තා නම් බාහිර කෝණය ගේනවා මට මේ විදියට අංශක 92යි කියලා. හරිද? එතකොට ඒකත් දන්නවනේ. දැන් මොකද කරන්න පුළුවන්? ඔන්න ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍යයට දාන්න පුළුවන් C කියන එක්කෙනා හොයාගන්න. මොකද අපි C හෙව්වේ නැහැනේ. C 110 92 කියන තුන් දෙනා සම්බන්ධ කළාම එහෙනම් 360ට සමාන වෙන්න ඕනේ කියලා මම මේ විදියට ලියන්න යන්නේ. එන 110 එකතු කිරීම 92 එකතු කිරීම C සමානයි 360යි. ඊළඟට එතනට දාන්න දෙන්න එකතු කරලා දාගන්න 92 110 එකතු කළාම 2.2යි 9යි 10.1ක් ඉතිරි 1.2යි. එහෙනම් C සමානයි 360යි. දැන් මේ ආව එකතුව අපි 360න් අඩු කරමු. 360 අඩු කිරීම 202. එතකොට මට එනවා C සමානයි 360 අඩු කිරීම 202න් උත්තරයක් 10න් 2ක් 8යි 5න් බිංදුවක් 5යි 3න් 2ක් මෙතනින් එනවා මට 1යි අංශක 158ක් එනවා C ට උත්තරේ විදිහට. ඔන්න එහෙනම් මේ විදිහට හරියටම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වෙනම සහ බාහිර කෝණ වෙනම හොයාගෙන ඒ අදාළ ඓක්‍යයන් වලට සමාන කරලා අගයන් හොයා ගන්න.